ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහම් අසන කැමැති කාර්මික වාසනාවන්ත පින්වත්නි මේ විහාරස්ථානයේ ඒ මාසිකව සිදු කරන ලබන ධර්මදේශනා මාලාවේ තවත් දවසක්. ඉතින් වටපිට බැලුවම පේනවා ගොඩාක් ඉන්නේ නෝනලා. මේ නෙමෙයි කොහේ ගියත් ඒක තමයි. ඒ හින්දා මං හිතුවා කාන්තාව බලක් කියලා. ඒකවල හාමුදුරනේ එහෙම කාන්තාව බල කියලා જાතියකුත් තියනවාද කියලා හිතයි. මේක බුදුහාමුදුරේ එහෙම වෙන් කළේ නෑ. මම නිකන් ඕනේ කමට නිකන් කිව්වත් නෙමෙයි. මේ සූත්‍රය දේශනා කළේ කාන්තාවන්ටමයි. එතකොට මහත්තුරු නැගිටලා යන්න කියලා අහන්න එපා. ඒ ඇත්තන්ටත් වටිනවා. මේ සූත්‍ර දේශනාවේ නම මල්ලිකා සූත්‍රය. මේ මල්ලිකා සූත්‍රය කියලා මේකට නම දාලා තියෙන්නේ මල්ලිකා දේවියට දේශනා කරපු නිසා. බුදුහාමුදුරන්ගේ කාලේ හිටිය මල්ලිකාව දෙන්නේ ගොඩක් ඉන්නේ දෙන්නේ නෙවෙයි ප්‍රසිද්ධ දෙන්නේ හිටියා. එක්කෙනෙක් බන්දුල සෙන්පෙතියගේ නෝනා බන්දුල මල්ලිකා. අනිත් එක්කෙනා කොසල් රජුගේ අගවිසව නැත්නම් දේවිය කෝසල මල්ලිකා. මේ සූත්‍රයේ දේශනා කරන්නේ කෝසල මල්ලිකාවට. කෝසල මල්ලිකාවට තිබුණ ලොකු ප්‍රශ්නයක්. මේ නෝනලාට වගේ තමයි. මේ නෝනලාට මොන ප්‍රශ්න තියෙන්නේ හිටියට. උසාය හිතන උස වැඩි කියලා. මීඩියා හිතන තව ටිකක් උස ගියා නම් හොඳයි කියලා උස සෙල්ලු හොදාගෙන යන්නේ. නේද? උස විලාස. මහතය හිතන කෙට්ටු වුණා නම් හොඳයි. කෙට්ටුවා හිතන මහත් වුණා නම් හොඳයි. සුදු අය හිතනවා තව ටිකක් කළු වුණා නම් හොඳයි. කළු අය හිතනවා සුදු වුණා නම් හොඳයි. ඊළඟට ලස්සන මදි කියලා හිතනවා. කොණ්ඩේ දිග ඇත්ත හිතනවා කැපුවා නම් හොඳයි. කොණ්ඩේ කොට ඇත්ත හිතනවා තව දික් වුණා නම් හොඳයි. ඉතින් එක එකනාට එක එක ප්‍රශ්න. ඉතින් ඔක්කොම ප්‍රශ්න අතරේ දැන් අදනෝනලාට නෙමෙයි මල්ලිකා දේවියට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒකෙදි තිබිච්ච ප්‍රශ්නේ තමයි මං ලස්සන මදි කියන ප්‍රශ්නේ. ඒකට හේතුවකුත් තිබුණා. ඇයි ඔය මල්ලිකා දේවිය සූත්‍රය දිහා බැලුවම පේනවා එච්චර ලස්සන නෝන කෙනෙක් නෙමෙයි. එතකොට ඇයි කොසල් රජතුමා වගේ මහා ප්‍රතාපවත් බල සම්පන්න රජාට හොඳ නෝන කෙනෙක් හොයාගන්න බැරි වුණානේ? ඉන්දියාවේ අද බලන්න ගුණීයෝ ඒව ලස්සන නේ. එදා හිටියේ නැත්නම් හිටියා. එකක් නම් බැරි අහලා ඇතිනේ කොසල් රජතුමාගේ අන්තපුරේ 500ක් නෝනලා. එච්චර තිද්දි ඇයි මේ කැත නෝන කෙනෙක් අබවිසෝ කරගන්නේ? ඉතින් මේ නෝන ගැන කතා කරනකොට මේ මල්ලිකා දේවිය ගැන කතා කරනකොට ඔය රජතුමා කියන්නේ ඒ කාලේ අමුතු චරිතයක් නේද කොසල් රජතුමා කියන්නේ තවත් ඒ වගේ. තමයි ඒ කාලේ පාරේ යනකොට රජවරු කාන්තාවක් දැක්කම අහනවා කියන්නේ බලන්න හිත කියොත් එහෙම අස්වාමිකද සස්වාමිකද කියලා බලන්න. කියන්නේ අපේ වචන බැඳලාද නැද්ද කියලා බලන්න. ඇයි මේ බැඳලාද නැද්ද කියලා බලන්න කියන්නේ? විවාහ වෙලා නැත්තම් ගේන්නේ කිව්වොත් අකුරු. විවාහ වෙලා නම් එන්නේ කිව්ව මහත්යාට.
රජතුමානිකායේ ජොබ් එකක් දීලා තියෙනවා. ඒ ආදරේට නෙමෙයි ජොබ් එක දීලා වැරද්දක් අල්ලගන්න. එහෙම නැත්නම් මහත්තයාට එන්නේ කියලා කරන්න බැරි වැඩක් වාගෙනවා. ඒ කරන්න බැරි වැඩක් වාගෙන්නේ. මේ බැරි වැඩක් දුන්නා කරන්න බෑනේ. ඊට පස්සේ රජතුමා කීතේ නොකලේ රාජ්‍ය උදහසට ලක්ුණේ කියලා අර අහිංසකයා මරලා දානවා. මහත්තයා මැරුවම නෝන තනි වෙනවා. ඊට පස්සේ නෝන කියනවා අතපුරේට. කැත්ත වැඩ කරලා තියෙන්නේ. ඒ කොහේ රජවලක් බලන්නේ. කිසි කෙනෙක් තමයි සමහර රජවරු ඉන්නවා අය මොකක්වත් නැහැ. දැක්කොත් ගෙනාවා කියනවා අතපුරේට. ඒකෝට මිනිස්සු හරි අසරණව පරණ ජීවනක් තියෙන රාජු අඹගත් කල්ලි ඒ නඩු කාට කියම්දෝ අඹ කියන්නේ නෝනනේ රාජු නෝන ගත්තම ඒ නඩුව කාටද කියන්නේ නඩුව අහන්නේ කවුද රාජු නෝන ගත්තේ කවුද රාජු කාටද කියන්නේ කෙනෙක් නැහැ ඒ වගේ වෙලාවට මිනිස්සු අසරණ වෙලා සමහරවිට එක කියමක් කියලා තියෙනවා ඒක සමහර කියන්නේ නඩු තාමුදුරන්ගේ වඩු තාමුදුරන්ගේ කියනවා. මොකද මේ නඩු කතාව? ඒකට පන්සලේ හඳුනා ගන්න එපා. පන්සලේ හඳුනා නඩු ඉන්නේ නෑ. ඉතින් ඕක අර නඩු කීක හාමුදුරු කීක දැන් අදත් ගම්පලත්තර එහෙම කියන්නේ දිසාපති හාමුදුරු. ඉගියේ හාමුදුරු නෙවෙයි නඩුකාර හාමුදුරු. අදත් කියනවා නඩුකාර හාමුදුරු කියන්නේ හාමුදුරු කෙනෙක් නෙමෙයි ගියේ. ඒකනේ අර වැරද්ද කරන කෙනාම දැන් ඒක අසමානව කියන්නේ මොකක්ද කියන්නේ දෙවියන්ගේ අර මේ ශාස්ත්‍රහන කියන්නේ හොරාගේ අම්මගේ පේනහනවා කියන්නේ ඒක වැඩන්නේ අම්මා කියන අම්මා ආදරේ හොරාට ඒ වගේ වැඩ දෙක කතන්දර කියාගෙන හදන්නේ. ඉතින් කොසල් රජතුමා ඒ වගේ මහා කැත්ත රජා බුදුහාමුදුරුවෝ දෙක හිටිය පන්සල් ආව තමයි වෙනවලා තියෙන හිටුපා. ඉතින් දැන් මල්ලිකා දේවිය වගේ දේවියක් අගවිසෝ කරගෙන ඉන්නකොට ඉතින් මල්ලිකා දේවියත් ඉතින් ඒ කාලේ හැටියට ලස්සන වෙන්න එකීම කරලා තියෙනවා. ඔය මේ කියන්නේ සම්මුඛ බලලා තියෙනවා මොකක්ද තියෙනවා. ඉතින් මොකද මේකක් දැම්මත් උපක්කේතරින් නෑනේ. අද නෝනලක් බලන්න එපා ලස්සන වෙන්නේ කියලා මොනවාද නොකරන්නේ බලන්න. මොකේද ක්‍රීම් ගානවා, පවුඩර් ගානවා, පිපින්නක් ගානවා, අලිකට පෙරක් ගානවා, මස්කතුත් ගානවා. ඊටෙන්ද මහත්තයෙක් කියනවා ආමුදුනේ නෝනලා යෝගජුත් තුලනවා මුගේ කියලා. ඉතින් එක උඩලා කමක් නෑ, අකම නෑනේ. ලස්සනට ඉන්න එක හොඳයි. ඉතින් කියන්න අකම නෑ. ඉතින් දැන් ගුණ මේකක් ධර්මත් ඉතින් ගාඩිය ටිකක් දාපු ගමන් ඉවරයි. හොදපු ගමන් ඉවරයි. ඉතින් මල්ලිකා දේවියා ඉතින් නිකන් මොන කෙනෙක් නෙමෙයිනේ. දැන් අද වගේ Facebook ඒක WhatsApp TV මොකුත් නැහැ. තැනකට යනකොට ඉතින් මේ කාලේ කෑ ගහලා කියනවනේ. රාජශ්‍රී විරාජමාන වූ ඔසෝ රජුවන්ගේ මෙහෙසියම් පැමිණෙනා වගයි කියලා කෑ ගහලා කියනකොට කට්ටිය බලාගෙන ඉන්නවා කවුද මොලේ අගවිසුව. එතකොට ලස්සන වැඩිතිවරුන්ගේ නෝනලා අස්සේ අගවිසුව එන්නට අතුනියද කියලා නෝනලා මෙලි පහත් කරලා බලන්නේ. වෙන කවුරුත් කවුරුත් කියන්නේ ඔයා කැතයි කියලා. නමුත් විසවට ටිකක් අමුතු ලගේ අපි වචනෙන් කියනවා නම් හිතට ටිකක් දුකයි. ඉතින් දැන් මේ ලස්සන ගැන හාමුදුරු බණ කියන්නේ නේද මොකද අපේ මේකප් එකක් ගැන කියන්නේ අද බණ මේකප් එක ගැන. ඉතින් බුදුහාමුදුරුවන්ගේ මල්ලිකා අහනවා මේකට හේතුව බුදුහාමුදුරනේ මේ ඇයි මං කැත කියන්නේ ඒ උත්තරය අහගන්න නෝනලයින්ගෙන් හරි දක්ෂයිනේ රවුම් කරලා හතරස් කරලා වට කරලා නේද අවුරුදු පාරේ ගිහිල්ලා අහන්න මල්ලිකත් එහෙම තමයි බුදුහාමුදුරු මොන ගෙහිලා අර උත්තරේ ගන්න මල්ලිකා බුදුහාමුදුරන්ගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා
මේ ලෝකේ කාන්තාව වර්ග 4ක් ඉන්නවා. කාන්තාව කීයද? 4ක්. මල්ලිකාගේ විග්‍රහය අනුව. අංක 1 දුප්පත් අවලස්සන නෝනලා. අංක 2 දුප්පත් ලස්සන නෝනලා. අංක 3 පොහොසත් අවලස්සන නෝනලා. අංක 4 පොහොසත් ලස්සන නෝනලා. දැන් මතක තියාගමු 4 ඔන්න අංක 1 දුප්පත් අවලස්සන. අංක 2 දුප්පත් ලස්සන. අංක 3 පොහොසත් අවලස්සන. 4 පොහොසත් ලස්සන. ඒක දවසක් මම මේ ටීවී එකේ රේඩියෝ එකේ බලන කිව්වම අහගෙන ඉඳලා ඒකේ නෝන කෙනෙක් අහනවා හාමුදුරනේ මගේ අක්කේ කීයද කියලා. මොකද මහත්යාගෙන් අහන්නේ කියලා. ඉතින් ඔය ඇත්තන්ට දැන් ප්‍රශ්නේ ඇත්තටම මගේ අක්කේ කීයද කියලා. බණේ ඉතින් අංකේ තමම දාගන්න. හරි? ඉතින් ඒකට අංකේ එකේ නෝන දුප්පත් අවලස්සන. එතකොට බුදුහාමුදුරන්ගේ එහෙම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මල්ලිකා මේ ලෝකයේ කෙනෙක් දුප්පත් වෙන්න එක හේතුවක් බලපානවා. අවලස්සන වෙන්න තවත් හේතුවක් බලපානවා. එහෙනම් කෙනෙක් දුප්පත් වීමේ හේතුව නොදීන කවුරු හරි කිසිවක් කිසිවෙකුට දෙන්නේ නැත්තම් කියන්නේ අපි දන් දෙන්නේ නැත්නම් කිසිම කෙනෙකු සමාව වෙනවා හරි ලෝභයි මොනවාම දෙන්න කැමති නෑ. එහෙම නොදෙන කෙනාට ලැබෙන්න විදියක් නෑ. ඒ අය මැරිලා ගිහින් උපදින්නේ දුප්පත් වෙලා. එතකොට කවුරු හරි මේ ලෝකේ දුප්පත් වෙලා උපදිනම නම් හේතුව සංසාරේ ඇය දන් දීලා නැහැ. එතකොට අවලස්සන වීමේ හේතුව තරහ ගැනීමයි. ඔන්න මතක තියාගන්න කේන්ති ගන්නකොට කට්ටිය කියනවා කේන්ති ගන්නකොට වයසට යනවා ඉක්මනට කියලා කියන්නේ වයසට යනවා නෙමෙයි කැත්ත වෙනවා. ඔය චුල්ලකම්ම විභංග සූත්‍රේ හරි ලස්සනට පැහැදිලි කරනවා කේන්ති ගන්න නපුරු අය ඊළඟාත්මේ උපදින්නේ කැත්ත වෙලා. කවුරු හරි ලස්සනට උපදිනවා නම් දැන් ලස්සනට ඉන්නවා නම් ඒකේ හේතුව මේකප් එකද නෙවෙයි. සමහරව ඉන්න වයසට ගිහිලා ආච්චි අම්මලා හරි පින් පාටයි නේ. අපි කියන්නේ හරි පින් පාටයි පෙන් පාට නෙවෙයි පින් පාට. අපි කියන්නේ වයසට ගිහිලා හරි සිරියාවන්තයි නේ. ඒක වයස කතා කරන්නේ ලස්සන කියන එක. වයසට ගිය ආච්චි අම්මලා ඉන්නවා හරි පින් පාට දෙක කියන්නේ හරි ප්‍රසන්නයි. ඇයි ආදරය මෛත්‍රී කරුණාව දැනට තියෙන ඇත්තෝ. සමහර ඉන්නවා ඒකේ රූපේන ලස්සනයි නපුරුකම එහෙමත් ඉන්නවා. සමහර ගෝණලා ඉන්නවා හරි නපුරුයි. අපේ වචනේ කොස්සලගේ මැස්සෙන්ද බැන්නේ. අපි කීර්ති යනවා. ඉතින් සමහර ඔය පාරේ මම දැකලා තියෙනවා පාරේ යනකොට අර සමහර අර තෙල් ගිනියන පෙට්‍රල් ඩීසල් එහෙම ගිනියන බවුසර් පිටිපස්සේ ලියලා තියෙනවා වහා ගිනි ඇවිදින සුළුයි කියලා. ඒ වගේම සමහර නෝනලා ඉන්නවා බෝඩ් ගහගෙන ගියේ නැති වුණාට වහා කිපෙන සුළුයි. එහෙනම් පොඩ්ඩ වලදීන්නේ හරි නපුරුයි කෑ ගහනවා. ගම්වලට කෑ ගහනවා මහත්යට කෑ ගහනවා හිඟන්නට කෑ ගහනවා ඔෆිෂාසරයි. දැන් ඔය අර පළවෙනි නෝන අපි හිතන්නකෝ හිඟන්නේ කැවිලා ගේට්ටුවට තට්ටු කරනවා. ඊට පස්සේ එළියට වැහැලා අතපය තියෙද්දි ගෙනවලක හිඟා ගන්න පය ගන්න කියලා ගහලා වැන්නන ඉලවනවා. පාරට වැහැලා පණිනෝ දෙපැත්ත බල බලපන්නත් අතපය තියාගෙන හිඟා ගන්න දෙන්නේ නම් බණින්නේ තුින්නේ පහේ නේ. එක්ක දෙන්නේ නැහැ බැන්න එළවෙනවා. එතකොට එහෙම දේශේ තරහේ කඩ
කටයුතු කරන නිසා ලස්සන වෙලා උපදින්නේ නැත. එතකොට දුන්නේ නැති නිසා ලැබෙන්නත් හේතුවක් නෑ. එතකොට ලැබෙන්නේ නැහැ. ඊළඟට ඒ වගේ නපුරු කමෙන් ඉන්න නෝන කෙනෙක් මැරිලා ඊළඟ ආත්මෙ ඉපදුනා. ඇය අවලස්සන දුප්පත් කෙනෙක් වෙලා උපදිනවා. බුදුහාමුදුරු කියනවා මල්ලිකා දෙවෙනි කාන්තාව. දෙවෙනි කාන්තාව දුප්පත් වගේ වුණාට දුප්පත් වුණාට ලස්සනයි. ඕන තරම් ලස්සන දුප්පත් අය ඇදගෙන. හැබැයි ඇය අර එක්කෙනාට අංක 1ට වඩා ටිකක් එයාගේ පින වැඩි. ඇයි? ලස්සන නිසා. දුප්පත් තමයි ලස්සන නිසා ඇයට වාසි ලැබෙනවා. දැන් ඔය අත්තට අත්දැකීම් ඇති දැකලත් ඇති වෙලත් ඇති ඔය පාරේ යනකොට බස් එකේ යනකොට කෝච්චියේ යනකොට ඔය ආච්චි අම්මලාට සීයලාට සීට් එකක් හම්බුනේ නැති වුණාට ලස්සන ගෑනු ළමයි නමින්දකෝ ඉන්නේ නම් වාඩි වෙන්න අක්කි වාඩි වෙන්න සීට් එකක් නිකම්ම හම්බ වෙනවා. ඒ මොකක් හින්දාද? ලස්සන රූපේ නිසා. ඉතින් ඔබට ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ. තමන්ට ඉස්පිරිතාලේ බැංකුවේ පෝලිං කියනවා. සමහරවිට ආච්චි අම්මලා සීයලා සමහරට අමාරුවෙන් හිටගෙන ඉන්න සමහර වෙලාවට කවුරු ගණන් ගන්නෑ. සමහරට ලස්සන කෙනෙක් යනවා මේ කෙනෙක් නෝන කෙනෙක් ලස්සන අකට කරක්ද යන්නේ ඉස්සරහට. බලන්න පොලිමත් ඉස්සරහට යන්න දෙනවා. මැඩම් මොකද එන්න කමන්න මොකද වෙන්න ඕනේ? බලන්න. ඒ මොකක් හින්දාද? රූපේ නිසා. දුප්පත්කම මේ වෙලාවට අදාළ වෙන්නේ සමහර වෙලාවට ලස්සන දුවක් කියනවා සීදේවි කෙල්ල. හරි ලස්සනයි. ඉතින් සිරියාවන්ත දූ හැබැයි ඉතින් දුප්පත් අම්මා කල්පනා කර කර ඉන්නවා නේ දූ දීගෙන දෙන වයසත් හරි දීගෙන දෙන්න දෑවැදි දෙනවා තියා කන බඩු ටිකවත් හදාගන්න බැරි වුණා. ඉතින් අපේ දුප්පත්කම් එක්ක මොනවා කරනවද මන් දන්නේ. ඉතින් අම්මා කල්පනා කර කර ඉන්නවා. හැබැයි සීදේවි කෙල්ල ලස්සනයි. පාරේ යනකොට ඕටි පෙති ඊලන්දාරියෙක් දැකලා ඒකම කොයාගෙන ගෙදරට ඇවිල්ලා කියනවා නැන්දේ මුකුත් එපා සත පහක දෙයක් එපා දූ ලැබුණොත් ඇති කසාදේ කුඩ මොකක් හින්දාද? රූපේ ලස්සන නිසා. ඒ සමහර වෙලාවට අර දුප්පත්කම යට ගිහිල්ලා අර රූපේ නිසාම සමහරලාට හොඳ දෙයකින් විවහාරයක් වුණා සිද්ධ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට එහෙම වුණේ ඇයි? දැන් බුදුහාමුදුරුවෝ කියනවා මල්ලිකා දැන් දුප්පත් වීමේ හේතුව අරකම තමයි. මොකක්ද දුප්පත් වීමේ හේතුව? නොදීම. දැන් සමහර එතකොට ලස්සන වෙන්නේ හේතුව තරහ නොදෙනීම. දැන් සමහර නෝනලා දැකලා ඇති ආදරේ පිරීලා අනුකම්පාව පිරීලා මෛත්‍රිය පිරීලා ලෝභකම පිරීලා ඒකත් අඩුනේ. අර ඔක්කොම ආදරේ මෛත්‍රිය අනුකම්පාව වගේම ලෝභකම ඉතුරුනවා. දැන් එහෙම නෝනලා ඉන්නවා. ඒ පොඩි කතාවක් මතක් වෙනවා. එක දවසක් එක ගෙදරට ඒ නෝනා මේ මල් වලට වතුර දාලා ඉන්නවා. වතුර දාලා ඉන්නකොට හිඟන මිනිස්සෙක් ඇවිල්ලා ගේට්ටුවට තට්ටු කරනවා. මතකද පළවෙනි එක්කෙනා තට්ටු කළාම අංක 1 කේක් එක කලයන් එනවා මතද ඉවහන් කියලා බැනලා ඉන්නවා. දැන් මේ නෝන ගේට්ටුවට තට්ටු කරාම ඉතින් අර හිඟන මිනිස්සයා දිහා බලලා හිනහලලා කියනවා නෝන ගෙදරනේ නෝන ඉන්න වෙලාවක ඉන්න ආදරේ කියන කවුද මේ කියන්නේ? නෝනට තමයි. වැඩකාරයෙක් හැටියට අඟපානවා. ඉංගන්නක් සිතාගෙන ඉන්නවා. එහෙනම් නෝන ඉන්න වෙලාවක ඇවිල්ලා මුණ ගැහෙනවා. ජීවිතේට නෝන හම්බ වෙන්නේ ඇයි? නෝන ගෙදර නේ.
ඉතින් දැන් බලන්නකෝ ඊ නෝන ආදරේ පිරීලා අනුකම්පාව පිරීලා ඒ වගේම ලෝභකම පිරීලා දෙන්නේ හැබැයි අර හිතන මිනිස්යාගේ හිතරිද්දේ නෑ හිතරිද්දේ නෑ වැන්නේ නෑ කෑගෙන්නේ නෑ නපුරුනේ නෑ දුන්නේ නෑ එහෙනම් අර ආදරේ මෛත්‍රී කරුණාව නිසා ඒ ලස්සන රූපයක් ඇතුව උපදීන කාර්යය. හැබැයි දුන්නේ නෑ. දුන්නේ තීන්ද ලැබෙන්නේ විදිහ නෑ. එතකොට දුක්ඛ ලස්සන කාන්තාවක් කළා උපදී. ඉතින් මට මේ කතාව කියනකොට මට මතක එක දවසක් මේ බණ කිව්වන් පස්සේ එක ළමයි කණ්ඩායමක් කතාවක් කිව්වා. ඒ දෙන්නේ යම්කිට ඉතින් ඒ පුතාලා කණ්ඩායම තරුණ පුතාලා වගේ වෙසක් එකට දන්සලක් දෙමු කියලා කතා වෙලා. ඉතින් දන්සලක් දෙමු කියලා කතා වෙලා මේ අය ඉතින් කොල්ලන්ට සල්ලි නෑනේ. ඉතින් ආදාර එකතු කර යනවා. ඒ ආදාර එකතු කර යනකොට ඒක ගෙදරට යනවා. ගෙදරට ලොකු ගයක් කිව්වා. ඒ ලොකු ගෙදරට යනකොට ඉතින් ඒ ගෙදර නෝන ආනේ කවුද මේ පුතාලා? ආනේ තරුණ ළමයි කොච්චර මුදද? කොහොම එකතු වෙලා වැඩ කරන එක. හරි වර්ණනාව. ඉතින් කතා කර ඉන්නවා. ඒක ළමයි කියනවා ආන්ටි අපි මේ වෙසක් එකට දන්සලක් දෙනවා ආදාර එකතු කරන ගමන්. ආනේ වැඩේ නම් බොහොම හොඳයි පුතේ. ඒ ඉතින් අපි ආගමේ පුතේ මේ බලන්නකො කියලා පිටියේ ගහපු යේසුස් වහන්සේගේ පිටුරයක් පෙන්නනවා. ඒ සමහර ආගමේ අත දෙනවා වෙසක් කරට සමහර දෙයක් දෙන්නේ නෑ. ඉතින් ළමයි කියනවා කමක් නෑ ආන්ටි හොඳට කතා කරපු එකක් නේද? අපි ගිහින් එන්නම් කියලා එළියට යන අතරේ එතන හිටියා ක්‍රිස්තියානි කොල්ලෝ දෙන්නෙක්. කතෝලික ළමයි දෙන්නේ. ඒ යාළුවෝ දෙන්නෙක් කොල්ලෝ යාළුවෝනේ. ඉතින් යාළුවාට කියනවා මචං මතක තියාගන්න නතරට වැඩක් ගන්න කියලා. යාළුවාට ඒකවල ඉතින් වෙසක් ඉවරයි වෙසක් එකට දන්සල දුන්නා. ඉතින් ගිහිල්ලා පොසොන් ඇසල ටිකට ඩිනර් වාපි උදුවා කොහොමද කියලා දෙසැම්බර් ආවා. දෙසැම්බර් මාසේ කොල්ලෝ ටික කතා වුණා අපි නතරට මොකක් හරි කරමු. නතරට බෞද්ධයාගේ ගෙවල් ගිහිල්ලා වැඩන්න බෞද්ධයෝ දෙන්නේ කැපිලි නෑනේ වැඩිය. ඉතින් කතා වුණා අර අපි ගිහින් ලොකු ගෙදරකට ඒ ආන්ටි නම් ෂුවරකට ලොකු ගානක් දෙයි. අපි එහෙම පටන් ගමු කියලා කොල්ලෝ සෙට් එක කාලයකට පස්සේ ගියාම ඉතින් ආන්ටිට අඳුර ගන්නත් බැරි වෙන්නේ නැති. ඉතින් ළමයි කණ්ඩායම ගියා. ගිහිල්ලා කතා කරනවා. ඒකත් ඉතින් හරි ආදරෙන් කතා කරනවා. ආනේ කවුද මේ පුතා? ආනේ තරුණ ළමයි කොච්චර හොඳද මේ එකතු වෙලා වැඩ කරන එක. හරි වරුණා. ඉතින් කතා කරන ගමන් ඉතින් කිව්වා ආන්ටි අපි මේ නතරට වැඩසටහනක් කරනවා ආදාර එකතු කරන ගමන් යන්නේ මෙහෙමයි කියලා කියනකොට ආනි කොච්චර වටින දෙයක්ද අනේ පුතේ වැඩේ නම් බොහොම හොඳයි ඒ ඉතින් අපි බෞද්ධනේ මෙහෙම නන්නකොට කිලමුදුහාමුදුරු කියනවා කොල්ලන්ගේ උකුරකට මේලා කියා ජේසු බුදු වෙලා කලින් සැරේ යේසුස් වහන්සේ ඉන්නවා දැන් ඉන්න බුදුහාමුදුරු මාස ගානට ආගම මාරු කරාද බැලුවම ගියෙත් හරි නෝනත් හරි පින්තූරේ විතරක් වෙනස් කොල්ලන්ගේ උගුරකට වේලුණා කියන එක කොල්ලෙක් කියනවා අනේ ආන්ටි වතුර ටිකක් පොන්න පුළුවන්ද ඊට පස්සේ ඉන්න පුතේ කියලා වතුර එකක් ගේන්න කියලා කොල්ලෙක් නිකමට වගේ බැලුවා හරි වැඩි නේදා පිටියේ යේසුස් වහන්සේ අපේ බුදුහාමුදුරු ඕක බැලින්නම් පින්තූරේ එක පැත්තක ඉන්නවා යේසුස් වහන්සේ අනිත් පැත්තේ ඉන්නවා බුදුහාමුදුරුවෝ. නත්තල් කාලෙට බුදුහාමුදුරුවෝ පෙන්නනවා එසක් කාලෙට යේසුස් වහන්සේ පෙන්නනවා. දැන් මේ නෝනා දැන් ඔබ හිතන්නකො ඒ පින්තූරයක් එහෙම රාම කරගෙන හදාගෙන ඉන්නේ දෙන තැනටද නොදෙන තැනටද? එතකොට මේ නෝනා හැබැයි සංසාරේ දුන්න නිසා ලැබිලා තියෙනවා. ලැබුණට මේ ආත්මේ දෙන්නේ නෑ. හැබැයි නපුරොත් නෑ. වැරදිනා හරි නෝනා මැරෙලා ගිහින් ඉපදුනොත්
ලස්සන දුප්පත් කෙනෙක් වෙලා උපදී. හැබැයි ලස්සන උපදී. හැබැයි දුක් නැති නිසා ලැබෙන්න හේතුවක් නෑ. බුදුහාමුදුරු පෙන්නවා ඔය දෙවිනි කාන්තාව. එතකොට තුන්වෙනි කාන්තාව. තුන්වෙනි කාන්තාව මතකයි පොහොසත් අවලස්සන. කැත කියනකොට වඩා අවලස්සන කියනවා. පොහොසත් ලස්සනයි. එතකොට දැන් පොහොසත් වීමේ හේතුව මොකක්ද? දැන් අර නොදී යන්නේ පැත්ත. කවුරු හරි දන් දෙනවා නම් එයාට ලැබෙනවා. මල්ලිකා කවුරු හරි දෙනවා නම් දෙන කෙනාට ලැබෙනවා. දැන් අද පොහොසත් වෙලා උපදිනවා නම් ඉපිදලා ඉන්නවා නම් ඒකේ හේතුව සංසාරේ දීන කියනවා. එතන අවලස්සන වීමේ හේතුව තරහේ කේන්ති ගන්න නපුරු අය ලස්සන වෙන්නේ. දැන් සමහර නෝනලා ඉන්නවා දැන් දෙනවා තමයි බැන්න දෙනවා. දැන් මොන හිඟන්න ගැන හිතනකො දැන් හිඟන්න පළවෙනි නෝනා හිඟන්න තට්ටු කරනවා. අලෙන්න එනවා මෙතන හිඟව පොණ්ඩක් තමයි තියා. බැන්නද ඉලෙවුවා. දෙවෙනි නෝනා තට්ටු කරාම නෝනා ගෙදරනේ ඉන්න වෙලාවක ඉන්න තුන්වෙනි නෝනා දැන් අරගෙන අනේ මන් දන්නේ අතපය තියාගෙන හිඟවන්න එනවා මේ මොන කරදර කරන්නේ යන්න ආයෙත් ඉන්නේ ඉතින් දැන් දෙන්නවා නොදී ඉන්නේ පළවෙනි නෝනා වයින්නවා නේද දෙන්නේ එතෙන් කරන් පඩන් යන්නේ කියලා දැන් දෙනවා සමහර වෙලාවට අල්ලපු ගෙදර පූසා අපේ ගෙදර ඇවිල්ලා අනේ මන් දන්නේ මේකට එන්නේ ඥවුන් ගානේ අපේ ගෙදරමයි කාපිය කියලා දැන් පූසකට දෙනවා අල්ලපු ගෙදර බලලා ඇවිල්ලා අපේ ගෙදර බලාගෙන ඉන්නවා කන වේලාව. අනේ මන් දන්නේ මේකට ඉන්නේ මෙහෙ කන වේලාවට එනවා මම මොන කරදරයක්ද මන් දන්නේ කාපිය කියලා බලලට දැනගන්න දෙනවා. බැලම පූසකට දෙනවා. බැලම බලලට දෙනවා. බැලම හිඟන්නටත් දෙනවා. බැලම පන්සලට දෙනවා. හවුදරට නෙවෙයි සමහර වෙලාවට මහත්තයා ඉතින් ඔය සමිතියකට මොකක් හරි ගිහිල්ලා ගෙදර ගිහිල්ලා කියනවා හාමිනේ මම අල කිලෝ 2යි පරිප්පු කිලෝ 2යි බාගෙන ආවා. කාර්යයට මේකයි තියෙන්නේ. කියලා පොඩි රෙස්පෙක්ට් එකක් දාලා ඊට පස්සේ මොකද කරන්නේ අනේ මන් දන්නේ මෙයාට බාරගෙන ඉනවා මම මේ පාරේ මැරෙන්නේ කියලා බැන්න උයනවා. උයන්නේ පින් වඩින්න පාව. ඊට පස්සේ එහෙම මොනවා උයාගන්නේ කියලා නිකන් ඉන්නේ නැහැ. මොහොන්තියටක් ඒක ගහන උයනවා. එහෙම ඉන්නවලුලා සමහරලාට නොදී ඉන්නේ මතකද? අඩු ගානේ බල්ලුකට පූසුකුලවත් නොදී ඉන්නේ. දැන් අල්ලපු ගෙදර බල්ලාවක් අල්ලපු ගෙදර පූසාවක් ඌටත් බැල දෙන්නේකට දෙනවා. ඒකම දුන්නට මොකද? දුන්නේ බැන්න කීටි නපුරු කමෙන්ද සමහර නෝනලා ඉන්න නිකන් වයින් කරපු බොනික් වගේ නිකන් කෑ ගහනවා නපුරු කමකුත් නෙමෙයි මහත්තයාට කෑ ගහනවා දරුවන්ට කෑ ගහනවා හිඟන්නට කෑ ගහනවා බල්ලටත් පනිනවා පුරුෂටත් පනිනවා අනේ වන්දන්නේ කිසිම සතුටකින් නෙමෙයි එහෙම අසතුටෙන් කේන්තියෙන් දේශයෙන් තරහෙන් ඉන්න අය මැරිලා ගිහිල්ලා උපදින්නේ කැත වෙලා ලස්සනට. හැබැයි දුන්නේ එකේ විපාකය ඒක කපහරින්නේ නෑ. දුන්න නිසා මොකද වෙන්නේ? ලැබෙනවා. එතකොට දුන්න නිසා ලැබෙනවා. හැබැයි ලැබුණට එයා ලැබීම නිසා යාන වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් වත්ත පිටි හැම දෙයක්ම ලැබුණා. හැබැයි රූපය ලස්සන නේ. දැන් ඔන්න මල්ලිකාගේ ඉතිජාතිය. ඇය දුරට දාගෙන තමයි රස්නේ හෙව්වේ. මල්ලිකා දේවියට බලද්දක පාණ්ඩ කොට හැමදීම රජසැප තිබුණාට රූපය ලස්සන නේ. හතරවෙනි කාන්තාව මතකද? දැන් ලස්සන
පොහොසත් ලස්සන. දැන් උත්තරේ ඔයයන්ට ඇවිල්ලා තියෙන්නේ. මම ලෝකීකා. පොහොසත් වීමේ හේතුව දානයයි. ලස්සන වීමේ හේතුව ආදරේ මෛත්‍රියේ කටයුතු. සමහර කාන්තාවෝ ඉන්නවා පොහොසත් ලස්සනයි. ඒ ඇත්තන්ට සමාජයේ බුදුම සැලකිලි ලැබෙනවනේ හරි පින්වන්තයි. ඒ වගේ නෝනලා හරි වාසනාවන්තයි. යන බුදුම ලැබීම් තියෙන්නේ. ඇයි? සංසාරේ දුන්න නිසා ලැබෙනවා. ඒ වගේම ලස්සන ආයි මේකප් කරන්න ඕනේ. මේකප් නොකර ලස්සන රූපයක් ලැබෙනවා. ඒ අයට වාසි බලන්නකෝ. දැන් ඔය සමහර වෙලාවට ඔය ඇත්ත දැකලා ඇති. ඔය දෙකේට බලන්න පුළුවන් වෙසක් එහෙම එනකොට අර දන්සල් දෙනවනේ. දන්සල් වලට ගියාම ඔය කැම දන්සල් කියලා හිතන්නකෝ. දන්සල් වල ගේට් දෙකක් තියෙනවා. දොරවල් දෙකක් තියෙනවා. එකක් තියෙනවා VIP දොරක්. VIP බඩවල් තියෙනවද? VIP දොර. ඒකෙන් යන්නේ කවුද? ඇතුළේ කරන්නේ කවුද? දුප්පත් ගොඩෝ පරිගිනි තියන අය මේ VIP දොරෙන් එන්න කියලා කියනවද? නේ. කවුද ගන්නේ? මුද වාහන වලින් එන්න ලොකු නෝනලා ලොකු මහත්තුරු අර දොරින් ගන්නවා. ඒ අයට පෝලිං ඇත්තේ මොකක්වත් නැහැ. ගියා කෑව දුප්පත් මිනිස්සු ඕනේ ඉන්නෝනේ. දැන් ඔය අත දැකලා ඇති වෙලා තියෙනවද මන් දන්නේ. සමහරවට පැය ගොඩක් පොලිමේ ඉඳලා දැන් නම් ළඟටම ගියා. දැන් තව 10 දෙනෙක් විතර ඉන්නේ. ඊළඟ ෂොට් එකේ නම් ගිහිල්ලා වාඩි වෙලා කනවා කියලා හිතාගෙන ඉන්නකොට දොර ළඟට ඇවිල්ලා එක්කෙනෙක් කියනවා කැමිරායි කියනවා. දැන් මොකද කරන්නේ? පැය හිටගෙන ඉඳලා ඊට පස්සේ දෙහෙම වඩින්නේ කැමිරා කරන්නේ කැමිරායි කියනවා. ඊට පස්සේ අනේ දුකේ ඉදුර ආරේත් කිසි මොනක් නෑ ලොකු වල ඇවිල්ලා කාලා ගිහිල්ලා දැන් පන්සල් වල සමහර තැන්වල මම දැකලා තියෙනවා ඔය බණේ නිවුරුනාට පස්සේ එනවස් කරනවා බණේ ඉවර වෙලා කවුරුත් යන්න එපා චුති සංග්‍රහයක් පැහැදිලි කරලා තියෙනවා ඕකත් භුක්ති විඳලාම යන්න කියලා කියනවා ඊට පස්සේ ඉතින් කේක් කෑල්ලක් කිරි කෝපි ඒව දෙනවා හරි කොහොම ලැහැත්ති කරලා තියෙන අතරේ පන්සල් වල රකින්න දේවල් මම මේ කියන්නේ ඔබ දැකලා ඇති යා කට්ටිය වැඩි වුණාම කියන පොඩි පොලිමක් හැදිලා එන්නේ කියලා තියෙනවා. එහෙමනේ වැදගත් කියන්නේ පොලිම හැදිලා ඉන්නකොට අනේ වයසක අම්මා කෙනෙක් වඩිවිලි වෙලා හොඳටම ඉහුලන්න බැරුව පොලිම තියෙද්දි පැත්තකින් එනවා කේක් කෑල්ලක් ගන්න කියලා. ඒකට අර පන්සලේ හිටියට දාන දෙදෙන උපාසකවල වුණාට ඉනපුරුයි බලන්නේ කොය අරයට පේන්නට දෙන ඉතර පොලිමේ ඉන්නවා ඊට පස්සේ පුඹල කොන්න ගන්නවා මුණ අසරණ කන්නේ වලට ආම්මට බඩගිනින්ද කේක් කෑල්ලක් දෙන්න මුණ නෑ එලෙව්වා පස්සට එලෙව්වා පොලිමේ පේන්නට මිනිස්සු පොලිමේ ඉන්නවා කියලා සමහරවල් එලෙව්වා වුණාට ඔය අතරේ තව සල්ලි තියෙන ලොකු නෝන කෙනෙක් කාරේකින් ඇවිල්ලා මහත්තයා යවන හාමුදුරුවෝ නිකන් නැත්නම් කට්ටියත් එක්ක කතා කර ඉන්නවා. ඒ ඇත්තට කේක් ඕනේ. ඒ වුණාට අර බැල උපාසක අම්මලාගේ ෂෙට් එකේ ඉන්නේ බන්දේසියක කේක් කෑලි 10ක් විතර තියාගෙන නෙස්කැෆේ මොන හරි කිරි මේවත් අරගෙන ගිහිල්ලා නෝනා කමුද කේක් කෑවා. කෝපි එකක් ගේන්නද? වලින් කේක් කවන්න හදනවා. උන්දට ඕනක් නැත්තේ. කඩෙන් ගන්නත් පුළුවන් සල්ලි තියෙනවා අවශ්‍යත් නැහැ හැබැයි එයාටමයි කේක් කවන්න හදන්නේ එයාටමයි බීම කවන්න හදන්නේ අර වඩිකින් යාපු මිනිස්සුව කන්න ගන්නවා එතකොට දැන් ඒක අර උපාසකම්මලාගේ වැරද්දනේ ඒක එහා ගිය දෙයක් තියෙනවා ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ අර නෝනට ළඟටම ගෙනල්ලා පිළිගන්නන්නේ ඇයි සංසාරේ ඇය දුන්න එකේ ලැබිල්ල එපා කියලා පැත්තකට ගියා ළඟටම ගෙනලා දෙනවා
අර අම්මා සංසාරේ දුන්නේ නේ බඩින් වෙලා එනකොට අනේ ඊළඟට පාපව මතක් ඊළඟ දවසේ උපන්න හදනකොට ආමුදුලෝ බලන එහෙම කිව්වනේ කියන්නේ අනුකම්පා කරමු අපි පුළුවන් තරම් ඒ අත්දැකීම් අනුකම්පා කරන්න ඕනේ හරි ඒ බඩින් වෙලා එනකොට පොලිම තමයි ඉතින් කඩාගෙන එන එක සදාචාර සම්පන්න නේ නමුත් බඩින් ඉන්න ඔක්කොම වඩා ඉහළයි අපි ඒ වගේ වෙලාවකට පොඩි අනුකම්පාව කරන එක හොඳයි නේද ඒකත් ටිකක් හිතලා ගමු. ඒ සංසාරේ දුන්නේ නැති නිසා තමයි උන්දට අර වැළකෙන්නේ. දැන් ඔබට සමහර වෙලාවට වෙලා ඇති ඕන තරම්. දැන් ඔය සමහර උත්සව වලට එහෙම ගිහිල්ලා ඔය සමහරලාට මම්මුගේ වල එහෙම සමහරලාට ගිහිල්ලා මේ මාළගේ වල එහෙම හොබී තිබහයි. ඊට පස්සේ වඩිගිනි අනේ මන් දන්නේ කැම දෙන්නේ නැද්ද මන් දන්නේ කීකේ ඉන්නකොට ඔන්න අරගෙන එනවා දැන් නම් ගේනවා කේක් එක මොන ඩිස්නේවත් දීවයි ගේනවා දැන් නම් කේක් එකලා කාලා නෙස්කැෆේ එකක් හරි පොන්නෝ කියලා හිතාගෙන ඉන්නකොට අනේ කිට්ටුවට වෙනකොට ඉවරයි එයා යනවා ඊළඟට ආයි ගේන්න ඊට පස්සේ ඊළඟ සැරේ නම් ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා එයා එහෙ යන්නේ හැරි අනිත් පැත්තකට යනවා කිට්ටෑ ගහලා ගෙන්නන්නේ ගේන්න කියලා චාවි බැංගින් නැත්නම් සමාජීය මේ පැත්තේ ආයෙ හිටියා. මගේ ළඟට ඉන්නේමනේ මොනවද නේද? එහෙම නෙවෙයි. සමහරවිට දීපු මිනිස්සුන්ට නෑ එකතර දීලා තව එක්කෙනෙක් කියලා ඒගොල්ලන්ට මල් වෙනවා. මේ බඩගින්නේ ඉන්නවා අපි අපිට ඉන්නේ වෙන්නේ. එහෙම නැතිනේ සිව්වන්නෝ. ඇයි එහෙම වෙන්නේ? සමහර වෙලාවට අපේ කියන චුට්ටක් අඩුයි ඒ විදිහවල නැති. එතකොට මේ දානේ කියන එක හරි පුදුමයි. බුදුහාමුදුරුවෝ මල්ලිකාට කියලා දුන්නා මල්ලිකා මේ ලෝකේ කම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්දු කම්මපට්සන්නා කම්මසත්තේ විදියදලා කියන පෙරේතය. මේ ලෝකේ මිනිස්සුන්ට මේ කර්මය තමයි අපිව බෙදලා වෙන් කරලා මේ විදිහට වරද කරලා අර දුප්පත් ලස්සන අවලස්සන පෝසත් මේ විදිහට බෙදන්නේ මොකක්ද? කර්මයමයි. කර්මයේ විසින් අපිව බෙදලා මේ විදිහට වෙන් කරනවා. මේ සූත්‍ර දේශනාව අවසාන වීගෙන එනකොට මල්ලිකා දේවියට හරි සතුටුයි. මල්ලිකා දේවියට පුදුම සතුටක්. දැන් ඇය කල්පනා කරනවා අනේ මමත් එතකොට සංසාරේ දීලා තියෙනවා ඒකේ මේ ලැබිලා තියෙන්නේ. හැබැයි මං හරි නපුරු වෙන්නේ. ඒ හින්දානේ මට මෙහෙම නොලොක් මේ මෙච්චර රූපයක් නොලබුනේ. මට ලස්සන නැතුනේ ඒකනේ. ඊට පස්සේ ඇය මොකද කරන්නේ? බුදුහාමුදුරු ඉස්සරහට ගිහිල්ලා බුදුහාමුදුරු ඉස්සරහට ලෙන්සුව දාලා දන්න ගහලා දැදලා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ මං ඉස්සර දන් දෙන්නේ. ඒ හින්දා මට ලැබිලා තියෙනවා. ඒ මං හරිය නපුරු වෙන්නේ ඇති බුදුහාමුදුරනේ. ඒ හින්දා මං මේ කැත වෙලා ඉපදුනේ. ආයේ නම් අදින් පස්සේ බුදුහාමුදුරනේ මං තරහ ගන්නේ නන්නේ. මං කේන්ති ගන්නේ නන්නේ බුදුහාමුදුරනේ. මං පුළුවන් හැම මොහොතකම දන් දෙනවා. ඒ වගේම ආදරයෙන් මෛත්‍රියෙන් කටයුතු කරනවා කියලා බුදුහාමුදුරු ඉස්සරහා මල්ලිකා දේවිය දන ගහලා වැඳලා පොරොන්දු වුණා. ඉතින් අද මේ නෝනලා මගේ ඉස්සරහා ලෙන්සු දාලා වැඳලා පොරොන්දු නොවුනට කමක් නැහැ. හැබැයි කේන්ති ගන්න නම් එපා. නොදී ඉන්න නම් එපා. පුළුවන් හැමෝටම මොනහරි දන් දෙන්න පුළුවන් දෙයක් අදිස්ථාන කරගන්න. කේන්ති ගන්න, තරහ ගන්න, නපුරු වෙන්න, වෛර කරන්න, ඊර්ෂ්‍යා කරන්න, ක්‍රෝධ කරන්න හිතන්න එපා. එතකොට මේ වනහගෙන හිතු මහත්තුරු පිළිතෙන්න පුළුවන් නෝනලාට නම් මොරු වරටි කියනවා. ඒ නෝනලාට කිව්වේ නේද? එතකොට දැන් ඒ මල්ලිකා දේවිය ඇවිත් නෝනලාගෙනනේ නේ? එතකොට මතක තියාගන්න මේ පණ මහත්තුරුන්ට එසේම අදාළ වේ. හරි? මේ මහත්තුරුන්ට
ඊවනේ හිම්මම තමයි. දැන් එතකොට නොදෙන මහත්තුරුන්ට ලැබෙන්නේ නැත තරහ ගන්න කේන්ති ගන්න මහත්තුරු ඊළඟාත්මේ ලස්සන හරි කඩවසම් හරි නේද නැත මතක තියාගන්න. එතකොට අර ලස්සන රූපයක් සමග එතකොට පොහොසත් වෙලා උපදින්න නම් දන් දීම ආදරයෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කිරීම අනිවාර්යෙන් අවශ්‍ය බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් මේ මල්ලිකා සූත්‍රය අහනකොට අපිට හිතෙනවා පින්වත්නි සංසාරේ තවත් හොඳට බණ ප්‍රගුණ කරපු කෙනෙකුට හිතෙන්න පුළුවන්. අනේ ඉතින් මේ දැන් වයසට ගිහිල්ලා ඉතින් දැන් මේ අපි මේ සූත්‍ර සාකච්ඡා කරන කාලේ අහවල් ලස්සනද හාමුදුරුවනේ නේද? නෑ. ලස්සන රූපයක් තියෙනකොට සංසාරේ ඒකත් හරි වටිනවා. අපිට ඒ හැම කෙනෙක්ම ප්‍රිය කරනවා. සල්ලිවෝ දුක්පත් වෙලා බඩගින්නේ කොහොමද භාවනා කරන්නේ? බඩගින්නේ කොහොමද දන් දෙන්නේ? සමහරව හිතනවා අනේ දාන ටිකක් නම් දෙන්න ආසයි. ඒ කොහොමද පින්කම කරන්නේ? ඉච්ඡර හිතේ කොච්චර ඉන්නවද? අද මේ පින්කම සූදානම් කරලා නේද මේ නෝනලානේ අවුරුද්ද පින්කම හාමුදුර සාහිතිය දුන්නා නේද? දානෙකට තිබුණේ දායකයෝ නේද? ඉතින් ලොකු පින්කම් කරන්නේ මොනේ හින්දාද? තියෙන හින්දානේ. ලැබිලා තියෙන හින්දා. ඒකට දානෙද සංසාරේ එතකොට දසපාරමිතා අතර අංක 1 මොකද්ද? දානය. ආහාර නැත්තම් කුසල ආහාරක් නැත්තම් මොන නිවනක්ද? නිවන් දකින්න භාවනා කරන්න සිල් රකින්න මොනහරි කරන්න මොනහරි තියෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ලස්සනත් ඕනි, කෑමත් ඕනි. සියලු දේවල් සැප සම්පත් තියෙනකොට දුක්ඛිත ප්‍රතිපදාවකින් තොරව සතුටින් පින්කම් කරලා අපේ බලාපොරොත්තුව කොහොම හරි මේ සසර දුකින් ඈතරව නිවෙමින් සැනසෙන්න නම් ඒ යන ගමනට මේ ධර්ම දේශනාව උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් කාල වේලාව ඊගිලා පැයකට ගියා. තව බණකට වඩින්න තියෙනවා. ඉතින් අද සන්තෝෂ වෙන්න අද අපේ පන්සලේ මේ පින්කම සූදානම් කරනකොට ඉතින් වැඩම කරාට පස්සේ දැක්කේ ඉතින් අපේ හාමුදුරුවෝ ඉතින් අපි අඳුරන හාමුදුරුවෝ කෙනෙක්. ඉතින් උන්වහන්සේ ඉතින් අර DP එඩියුකේෂන් එකේම අධ්‍යාපනය උගන්වන ඉතින් ස්වාමීන් වහන්සේ නම ඊට කලින් වැඩ සිටිය රත්නලාන සුජාත හාමුදුරුවෝ මගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නම ඉතින් උන්වහන්සේ වැඩ ඉන්න කාලේ නම් මෙතන වැඩියා. මේ ටික කාලයක් නොවැඩියා. අද දවසේදී මේ පින්කම සිදු කරලා කොමාගම ගලපිනවත්ත මල්වත්ත කටුමග පදිංචි අනෝමා විජේරත්න මහත්මිය සහ මිහාල් මද්දුවගේ මහත්මයා. ඉතින් මේ දෙපළ දායකත්වයේ ධර්මයේ ඉති රත්නනාගම ගිහිල්ලා ඉතින් අපිටත් ආරාධනා කරලා මේ පින්කම ලස්සනට කරගන්න ඕනේ කියන කැපවීමෙන් වුවමනාවේ මේ පින්කම සංවිධානය කළා. ඔය එකතු වුණා මෙසැන යාමේ බණ ඇහුවා ඉංග්‍රීස් කරගත්තා. ඉතින් ඒ ඇත්තගේ අරමුණ හැටියට 95 වෙනි වියේ පසුවෙන යසෝ මෙනිකේ විජේරත්න ආදරණීය නෑනියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නට. මේ අම්මා දින්නේ ඔව් අම්මට බණ ඇහුණාද? අම්මට ආශිර්වාද කරන්න ඉතින් සන්තෝෂයි වසර 95ක් සපිරෙන අම්මට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. තරුෂ කුලතුංග පුතාට හිරුෂ විජේරත්න පුතාට සෙත් ප්‍රාර්ථනා කරන්නට. ඉතින් ඒ රෝගාතුරව සිටින ඒ දරුවන් දෙපළට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. විදේශගතව සිටින මදුමි විසන්තිකා දියණියට සහ මහේෂිකා දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීම. පවුලේ සියලු දූ දරුවන් සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම. පින්කමට සහසම්බන්ධ වූ උදව් උපකාර කර සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම. දේශකයන්න් වහන්සේ ඇතුළු විහාරවාසී ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කිරීම සෙත් ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම මිය පරලොව ගියා වූ පුංචි බණ්ඩාර විජේරත්න පියාණන්ට මාර්ෂල් මද්දුමගේ පියාණන්ට එමලින් පෙරේරා මෑණියන්
මුදිත විදේරත්න සොහොයුරා ඇතුළු සංසාරගත සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම. විහාරස්ථානයේ සිට අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට පින් පැමිණීම. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ පූජ්‍යපාද ධර්මාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේලා සහභාගී වූ සියලු දෙනා නමින් මේ පරිලෝක ගියා වූ සියලු ඥාති මිත්‍රාදීන් ඇතුළු දීරෝදාර රණවිරුවන් ආදී මිය පරිලෝකයේ හැම දෙනාටම පින් අනුමෝදන් කිරීම අරමුණක් හැටියට සටහන් කොට තිබෙනවා. ඉතින් අද දවසේදී මේ වටිනා ධම් දේශනාව සිදු කරමින් බොහෝ දෙනෙක් බණ ඇහුවා, පින් රැස් කරගත්තා, නිරස් කරගත්තා වූ පින් දෙවියන්ට ආපේවා. මේ පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ඇල්ම බැලම රැකවරණයේ ආරක්ෂාව අප වෙත ලැබේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත්නි, මේ විහාර පරම්පරාවේ වැඩ සිට අපවත් වී වදාළ ගරු කටයුතු මහා සංඝරත්නයට අප හැමදෙනා නමින්ම ගියා වූ නම් සඳහන් කළ නොකළ ඒ හැමදෙනාටම මේ පින් අත් වේවා. මේ පින් අනුමෝදන් වූ ඥාතීන් සුඛී සුවපත් භාවයට පත් වේවා. ඔවුන් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ කටයුත්ත මනාව සිද්ධ කරගන්නට ඔබට අවවාද අනුශාසනා කරමින් කටයුතු කරන පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ, වරප්‍රමුඛ නායක හාමුදුරුවන් වහන්සේලා ආදී ගෞරවනීය මහා සංඝරත්නයට දායකත්වයේ දරමින් කටයුතු කරන් තිබුණ අනුරණෝන ඇතුළු මේ පින්වත් හැමදෙනාට සහසම්බන්ධ වූ ඔබ හැමදෙනාට අපේ ආදරණීය දෙමව්පියෝ, අපට යහමඟ කියා දුන් ගුරුවරු, සහෝදර සහෝදරියන්, දුවා දරුවන් ආදී හතුරු මිතුරු કોઈ කාටත් මේ පින් එකපාරවත් අත් වේවා. මේ පිනේ බලයේ ශක්තියෙන් කරන කියන රැකී ආරක්ෂාදී කටයුතු, වේලෙනදාම් කටයුතු, ගොවිතැන්පත් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු යහපත් කටයුතු දිනෙන් දින සාර්ථක වේවා. කායික පීඩාවක් ඇති නොවේවා, මානසික පීඩාවක් ඇති නොවේවා. යහපත් වූ සිතන සිතුමන් පතන පැතුමන් නිතු වාසනාවන්ත ජීවිතයක කෙලවර සංසාර දුකින් අත් මිදී නිවෙනින් සැනසෙන්නට මේ රැස් කරගත්තා වූ පින්කම හේතු වේවා, වාසනාව වේවා කියා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිत्वा චිරං රක්ඛන්ති ලෝක ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තං සදාති. හැමදෙනාට තෙරුවන් සරණයි. Pariskara Pujaan sidu කරන පින්වත්නි, අපි පරිස්කාර පූජාවන් සිදු කරන අතරේ අපේ පඬිතුමන් වහන්සේට පුණ්‍ය අනුමෝදනාත්මක ආශිර්වාදයෙන් අපි සිදු කරමු. අද දවසේ අපිට ආර්ථික ධර්මයෙන් අනුශාසනා කරමින් මේ උතුම් ධර්මානුශාසනාව සිදු කරපු පෙරාජකීය පඬිතුමන් කොටුවේ පුණ්‍ය රත්න අපේ පඬිතුමන් වහන්සේට තව තවත් මේ සිදු කරන ආගමික ශාසනික කටයුතු සිදු කරන්නට කායික ශක්තිය ලැබේවා, මානසික ශක්තිය ලැබේවා.